ඒ ලෙඩේට ඒ බෙහෙත් වර්ග තියෙනවා වගේම අපි හිතමු ඔයා සීල ගන්නවා. එහෙම නැත්නම් ඔයා ටොප් කෝට් ගන්නවා. එහෙම නැත්නම් ඔයා ඉපොක්සි ගන්නවා. අපි අද බලමු ඔබින්ස් ටයිටේනියම් එකට ආවොත් ඕගලන්ට මිලදී ගන්න පුළුවන් රෝලර්ස් වර්ග මොනවද කියලා. අපි හිතමු ඔයා සීල ගන්නවා. එහෙම නැත්නම් ඔයා ටොප් කෝට් ගන්නවා. එහෙම නැත්නම් ඔයා ඉපොක්සි ගන්නවා. එතකොට ඔයාට ඒ කාර්යයට ඕන කරන විශේෂිත රෝලර්ස් වර්ග තියෙනවා. අපි මෙන්න මේ රෝලර් එක ගත්තොත් ඔයගලන්ට පේනවා මේ රෝලර් එකේ පංච් ගතිය ටිකක් වැඩි. මීට වඩා පංච් ගතිය වැඩි රෝලර්ස් උත් තියෙනවා. මේ රෝලර් එක සාමාන්‍යයෙන් අපි හાર્ඩ්වෙයාර් එකේ දකින රෝලර් එකටත් වඩා මේක ෆිනිෂින් රෝලර් එකක් කියලා කියන්න පුළුවන්. පංච් ගතිය අඩුයි. ඒ රෝලර් එක තමයි මම මෙන්න මෙතන පෙන්නන්නේ. ඔයාලට පේනවා මේකේ පංච් ගතිය හරිම සොෆ්ට් ස්මූත් ෆිනිෂින් ලේයර් එකක් මේකේ තියෙන්නේ. මේ රෝලර් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉමර්ෂන් සහ වෝටර් බේස් පේන්ට් ආශ්‍රිත නිෂ්පාදන වලට මෙන්න මේ ෆිනිෂින් රෝලර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆිනිෂින් රෝලර් එකේ ගේජස් දෙකක් තියෙනවා. මේ රෝලර් එකේ පංච් ගතියට වඩා ටිකක් පංච් ගතිය අඩුයි මෙන්න මේ රෝලර් එකේ. ඒ රෝලර් එක තමයි මේ තියෙන්නේ. මේ රෝලර් එකට වඩා මේ රෝලර් එකේ ගේජ් එක අඩුයි. මේකේ පංච් ගතිය අඩුයි. ඒකෝට මේ රෝලර් එකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉමර්ෂන් සහ වෝටර් බේස් ආශ්‍රිත නිෂ්පාදන ඇප්ලයි කරන්න. අපි ගාව තියෙනවනේ ක්‍රිස්ටල් ක්ලියර් ඉපොක්සි එක කලර් ඉපොක්සි තියෙනවා. ඒ වගේ ඉපොක්සි ආශ්‍රිත නිෂ්පාදන. ඒ කියන්නේ තින බේස් ප්‍රොඩක්ට් සහ එනමල් වර්ග ආලේප කරන්න සුවිශේෂී රෝලර්ස් වර්ගයක් තියෙනවා. අපි බලුවොත් මෙන්න මේ රෝලර් එකේ මේකේ තියෙන්නේ අල්ට්‍රා ෆිනිෂින් ස්පොන්ජ් එකක්. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා බලපු වෝටර් බේස් රෝලර් එකට වඩා මේකේ පංච් ගතිය ඉතාමත් අඩුයි. ඉතාමත් අඩුයි ෆිනිෂින්. සොෆ්ට් ලේයර් එකක් තමයි මේකේ තියෙන්නේ. එතකොට මේකේ අපි ඔබින්ස් ටයිටේනියම් එකට මම මේක පෙන්නනවා. මේ රෝලර් එක තමයි මේ තියෙන්නේ. මේකේ තියෙනවා හොඳ ෆිනිෂ් ගතියක්. මේ රෝලර් එක මේක අඟල් 9 රෝලර් එක. මේ රෝලර් එක පාවිච්චි කරන්න පුළුවන් එනමල් සහ තින බේස් නිෂ්පාදන ආලේප කරන්න තමයි මේ රෝලර් එක පාවිච්චි කරන්නේ. එතකොට එහෙනම් ඉපොක්සි රෝලින් ඇප්ලයි කරනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ෆිනිෂින් රෝලර් එක තමයි ඒකට පාවිච්චි කරන්න ඕන. අපි ගාව මේ ෆිනිෂින් රෝලර් එකේ මම පෙන්නන්නම් මේක අඟල් 9 රෝලර් එක. මේ රෝලර් එක ඒ ෆිනිෂින් රෝලර් එකේම අඟල් 7 රෝලර් එක. මේක ලොකු වෙනසක් නැහැ. මේක අඟල් 9 මේක අඟල් 7. මේ තියෙන අඟල් 9 රෝලර් එක මේ තියෙන අඟල් 7 රෝලර් එක. මම නැවතත් කියනවා මේ ෆිනිෂ් එක තියෙන රෝලර් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් එනමල් සහ තින බේස් නිෂ්පාදන ආලේප කරන්න. ඊළඟට මෙතන මම පෙන්නලා තියෙන්නේ බේබි රෝලර් එක. බේබි රෝලර් එක සාමාන්‍යයෙන් අපිට අඟල් 9 සහ අඟල් 7 රෝලර්ස් වලින් ඇප්ලයි කරන්න බැරි ප්‍රදේශ තියෙනවා. අපි හිතමු ස්කර්ටින් ඒරියාස් වගේ දේවල්. එතකොට ඒ වගේ වෙලාවල් වලදී අපි පාවිච්චි කරනවා බේබි රෝලර්ස්. එජස් ගන්න ඒ වගේ වෙලාවල් වලදී. එතකොට මේ බේබි රෝලර් එකේ වුණත් මීට වඩා පංච් ගතිය ගොඩාක් වැඩි රෝලර් එකක් තියෙනවා. මේ ස්ලීව් එක බැලුවොත් ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මේකත් පංච් ගතිය ඉතාමත් අඩු ෆිනිෂින් බේබි රෝලර් එකක්. මේකේ ස්ලීව් මේ ස්ලීව් එකේ තියෙනවා පංච් ගතිය වැඩි ෆ්‍රීසි ස්ලීව් එකක් තියෙන එකක් තියෙනවා. ඒක ගන්න එපා. අයිපොක්සි ගන්නවා නම් අනිවාර්යයෙන්ම බේබි රෝලර් එක උනත් මෙන්න මේ ෆිනිෂින් බේබි රෝලර් එක ගන්න මතක තියාගන්න. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා ඔයාලගේ ගෙදර තියෙන තීන්ත ගන්න ගෙනාපු රෝලර් ඉපොක්සි ගන්න හරියන්නේ නැහැ. ඒක ටොප් කෝඩ් ගන්න හරියන්නේත් නැහැ. අපේ නිෂ්පාදන ආශ්‍රය කරලා මම පැහැදිලි කරත් ඔයාලා අපේ සීල එක ගන්නවා නම් අපේ ටොප් කෝඩ් එක ගන්නවා නම් ඒක ඇප්ලයි කරනවා නම් මෙන්න මේ වෝටර් බේස්